මේ 20 26 නේ. ඔව්. මේ අවුරුද්දේ මචං මම ළමයි එක්ක හරි ගෑණික් ගේනවා. අනිවාර්යෙන්. ඔව් බා. තනියෙන් ඉඳලා මේ හිතන්නේ ළමයි හිටිය නම් බෑ ළමයා ලොකු වෙනවා ඈ. නැද්ද? දැන් තනියෙන් ඉන්නකොට මචං ළමයෙකුත් නැහැ මොකුත් නැහැ නිකන් වයස යනවා විතරයි. පස්සේ මචං ළමයා මේ ඉස්කෝලේට එහෙම දාපු කාලෙක මචං අම්මයි තාත්තයි සීයයි ආච්චි වගේ ඈ. නැද්ද? ඔව් බා. ඔව් අනිවාර්යෙන් මට දෙන්න මොකද? ඔව්. ඒක පිටි ආතල්ලෙක්කුත් තියෙනව නේ බා. ආ ඒක පිටි ආතල්ලෙක්කුත් තියෙනව නේ. මොකක්ද ආතල් එක බා. ළමයාට අපහසුතාවයකටපත් වෙනවනේ බා. ඒකනේ තියෙන්නේ. නැද්ද? දැනගන්න බෑ ඉතින් බා. අනිවාර්යෙන්. මන් දන්නේ උඹලා බැඳලාද ඉන්නේ? නෑ මම බැලලා නෑ. බැඳපන් ලංකාවට ඇවිල්ලා මොන රෙද්දක්ද කරන්නේ බැඳපු ගෑණියෙක් හරි දෙවෙනි පාට හරි බැඳපන්. අපිට ආදරය කරන්න බෑ ඉස්සෙල්ලා. ආදරේ කරන්නේ කියන්නේ ඉතින් ආදරේ නිකම්ම පස්සෙන් ඇවිල්ලා ආදරේ කරන්නේ නැති වෙයි කෙල්ලෙක් ඉතින් උඹ ටෝක් කරන්න වෙයි ඉතින්නේ. ඒක හරි. නිකම්ම කෙල්ලෙක් උඹගේ පස්සෙන් ඇවිල්ලා ටෝක් වෙලා මේ බඳින්නේ නැති වෙයි සමහරක් ඉතින්. නෑනේ කොහොමත්. උඹ ටෝක් කරන්න වෙයිනේ. නෑ ඉතින් මම ගොඩක් දේවල් මම වෙනස් කරගත්ත මේ ජීවිතේ. මොනවාද වෙනස් කරගත්තේ? ඊළඟ මඩ්ඩව් එහෙම ලොකුවට පාවිච්චි කරන්නේ නැද්ද දැන්? මොකද බං? මඩ්ඩව් එහෙම ලොකුවට පාවිච්චි කරන්නේ නැද්ද දැන්? මම කොහොමද මද්දරේ ගත්තේ නෑ මගේ. එහෙනම් අර කට්ටිය කියන්නේ බයිස් ගහනවා මේ කියලා. කට්ටියට මොනවා කියන්න බැයිද බං? අයිස් ගන්න මොනුස්සේ මෙහෙම ඉන්නවද බං? එහෙනම් සීනි වෙන්නදී. ඇයි අයිස් ගහන මිනිස්සුන්ට මොකද්ද වෙන්නේ බා? මම දන්නේ කොහොමද බං? මම අයිස් ගන්න. එහෙනම් මෙහෙම ඉන්නේ කිව්වේ. කවුද බං දන්නේ? අපි මිනිස්සු කියන පදවලට නැතුවත් අපිට වෙන්නේ ඉතින් දිව්‍ය ලෝකයන් තමයි. ලොටුනද? ඔව්. මෙච්චර මේ හොඳ රටක ඉඳන් අයිස් ගන්න බං. අනුන්ගේ කීමට මරලා දැම්මොත් තමන්ගේ කැමැත්ත ලාඩම් ගහගෙන දිගටම අදින්න වෙනවා උන්ගේ කරත්ත. හොඳට මතක තියාගන්න. ඔව් ඇත්ත. ඒකෙම. ආයේ. ඒ මචං ඒ අර ජී බෝයිස්ලා කතානේ බං ඔය ආපු මුල අපි. එහෙමද බං? ජීබෝයි කියන්නේ අර මිටි පොන්නෙක් උනේ බං. ඔව් බං මේ පිස්සුද බං මේ මිනිස්සුන්ගේ කතා වලට අපි හරින්න ඕනද? අනිත් එක ඔය වගේ රටවල් ඉන්න එවුන් නිකන් ප්‍රීඩයල් වගේ බං. ඔව් පිස්සුද බං උඹට? එහෙම මේ අපි වගේ නෙමෙයි බං අපි ලංකාවට කොච්චර අදවද තිබ්බත් අපි කොච්චර කෙල්ලි හිටියත් බං. එහෙම උන් එහෙම නෑ බං උන් මේ මිනිස්සුන්ට කතා හදාද මිනිස්සුන්ට ඔලු කනවා බං. ඔව් මම නම් කියන්නේ ඔය මේ ගෑනු ළමයින්ට උනත් ගෑනු කට්ටියට උනත් මචං ඔය රටවල් වල ඉඳලා ලංකාවට එන ප්‍රීඩයල් නම් බඳින්න එපා උන්ට ගහකටවත් නැග ගන්න බෑ. ඔව් ගහකටවත් නැග ගන්න බෑ දෙකට නැවිලා වැඩක් කරන්න බෑ. ඔව් ලකෝ